හැපි සැටඩේ අද නොවැම්බර් මාසය 8 වෙනිදා. ටික කාලෙක විවේකයකින් පස්සේ ආපහු වැස්ස ඔන්න චුට්ට එන බවක් තමයි පෙනිලා යන්නේ. විශේෂයෙන්ම උදේ පාන්දරටනේ ඔය වැහිමිරු වෙන්නේ. එතකොට දුම් දාන උණුසුම් කෝපි කෝප්පයක් එක්ක මාරි බිස්කට් එකක් පොඟලා කෑවහම එන දිව්‍යමය රස මට වචන වලට කියන්න තේරෙන්නේ නැහැ. මම අවුරුදු 8 ඉඳලා මාරි බිස්කට් ලව කෙනෙක්. මාරි බිස්කට් කියන්නේ මගේ ජීවිතේ එක්ක බොහොම ළඟ යන බිස්කෝතුවක්. මාරි බිස්කෝතු පැකට් එකක් මම ගන්නකොට රුපියල් 9යි. ඔය මාරි බිස්කෝතුයි කෝපි කෝප්පෙක් පොඩ්ඩක් පැත්තකට තියලා අද මම ඔයාව එක්කගෙන යනවා මම බොහොම ආසාවෙන් හදපු මගේ කොෆි ජර්නල් එක ඔයාට අඳුනලා දෙන්න. මම හිතුවා ජර්නලින් කරන නිසා දැන් මට රීඩින් ජර්නල් එකකුත් තියෙනවා. හැබැයි මම මෙච්චර ආසාවෙන් ඉන්න කොෆි ජර්නල් එකක් ඇයි මට නැත්තේ කියලා. ඉතින් මම හිතුවා මම කොෆි ජර්නල් එකක් අනිවාර්යෙන්ම හදන්න ඕනි කියලා. මම මුලින්ම කරේ පොතක් අරගෙන එන එක. මේක රුපියල් 350යි උනේ පොත. ඊට පස්සේ මං ආස කරනම විදිහේ ස්ටිකර්ස් ටිකක් ප්‍රින්ටරස්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් අවුට් අරගෙන ආවා. මගේ කැෆේ එකේ ලෝගෝ එකත් මේ විදියට අලවන්න මම අමතක කරේ නෑ. දැන් ඔයා බලාවිනේ කොෆි ජර්නල් එකක් හදලා ඒකේ මොනවද ලියන්නේ කියලා. ඔයා කොෆි ඩේට්ස් යනවද? ඔයා කොෆි බොනවද? ඔයාට කැමති විදිය දෙයක් මේක ලියන්න පුළුවන්. දැන් මම හිතාගෙන ඉන්නේ මම අලුත් කොෆි ඩේට්ස් යනවනේ, කොෆි ෂොප්ස් හොයාගෙන යනවනේ. එතකොට මම ඒවා ඒ මට ලැබුණු අත්දැකීම්, ඒකේ කොෆි කොහොමද මම ආස කරාද, ඒ මොහොතවල් මං කොහොමද ගෙව්වේ සහ ඒ ගතිපු ආදරණීය පින්තූර කීපයකුත් මම මේකේ මේ විදියට අලවන්න හිතුවා. කොෆි ඩේට්ස් විතරක්ම නෙමෙයි. මම අලුතෙන් අත්හදා බලන කොෆි රෙසිපීස් තියෙනවානේ. ඒවත් මම මේ ජර්නල් එකේ ලියලා බොහොම පරිස්සමට අරන් තියන්නත් මම හිතාගෙන ඉන්නවා. මේක තව එක අතකින් ගත්තාම මගේ මනස සංසුන් කරන දෙයක්. මගේ මනසට බොහොම සැහැල්ලුවක් ගෙන දෙන දෙයක්. ඉතින් මම ඒ වගේ දේවල් කරන්නේ බොහොම ආසාවෙන්, කැමැත්තෙන්, ආදරෙන්. Thank you so much for watching. Till next time. Bye.